ගෙඩියද කනටි ගෙඩියද තෙල් තියෙන්නේ? තෙල් තියන්න වේලිච්ච පොල් ගෙඩියේ. එහෙනම් බහිතාපා හොඳයි. ආ වේලෙන්න තමයි කොළඹ තෙල් ඇති. වේලෙන්න මුත්ත මට පේනවා වලකච්ච ගහන හැටි. මොකෝ කරන්නේ ඉතින්? ගුණපාලේ. චමින්ද. කොහෙද පුතේ පාන්දර හොනේ පොර මල්ල පොත්තේ බෙල්ල දනගෙන. කොහෙද මේකන උදේ පාන්දර කනවල මල්ලකුත් එල්ලගෙන මේ. අපිටම ඉතින් බලාට හොඳවන්නේ. ඔව් අපිට හොඳයි ඉතින්. ආදී දෙපාන් අදප්පර කතා නොදෙට. ගහනවා නාගේ උත්තක තුම්බ ගලවල යන්න මං ආවති. ගහනවා ඉතින් හොඳයි යෝදගේ ලකිස්සක ගලවෙන්න. ගහනවා ලන්තෑරුම පොඩි වෙන්න මං ආවති මුත්තට. ගහනවා පෙරේතේ හොඳයි. ඔව්. ගහනවා මා මුත්තගේ හොඳේ. මූණ දෙකට කඩලා යන්න ගහන්න මම. ගහනවා පෙරේතේ හොඳයි. ඔව්. තාක්කාලි මුදා
යන්න. ගහනා මුත්තක තොම්බ තව ටිකක් දික් වෙන්න මම ආවති. අනේ නිකන් ඉඳපන් පාඩු යන්නේ. තුවා මේ හොරු කඩපු ලාච්චුව වගේ මුගේ තොම්බ. අද අපර කතා කරන්න පාගොල්ලොත් එක්ක. බුදුවා මේ කොල්ලෝ කවුද බං කොල්ලෝ? බලාපන් හොඳේ. අව් කොල්ලුගේ තමන් ඉතින් જાති. බලා මේ නාකි මුත්තන්ට මොන කොල්ලොද? බලාපන් හොඳේ. මොකා දැන් ඉතින් කොල්ලගේ තමන් නම් පරිසිද්ධ. බුදුවා මේ මට පේනවා පල්ලමක් අහු වෙනකම් මුත්ත යන්නේ කියලා. මගේ උමනාවට නෙවෙයි යන්නේ. අර කාගේ උමනාවට? මගේ කකුල් දෙකේ උමනාවට. බුදුවා මේ මුත්ත ළඟදිම වලපල්ල ගහන ලයින් එකක් තියෙන්නේ මට. යෝදා පාඩු ඉඳපන් හොඳේ. ගහනවා බලාපල්ලට ඉස්සක පොඩි වෙන්න. බලා ඉහෙන් එකට බල්ල කතා කරපන් වයසක මිනිහෙක්. මොකක් නැතා මුත්තක නිකට නම් පේනවා මට ලැවරිය වගේ. කවද කහරි ගිහිල්ලා නවතින්නේ නේ. කොහෙද නවතින මුත්ත වලපල්ලේ තමයි ඉතින්. නෑ ඉතින් දා ගොල්ලට පුතේ හොඳේ. ඔව් දැන් ඉතින් දවුන්ට පල්ලන් තමයි. අහුවෙච්ච පල්ලන් දවුන්ද පල්ලන්ය. අනේ මුත්තේ. යාදා කියන්න පාවනේ. අර මොකද කියන්න මට? අන්න හොඳේ මුත්තර නැක්කොත් විනාසයි. බුදුවා මේ මුත්තර නැග්ගම මම බය වේවි දැන් ඉතින්. සුනේසු හතලාවේ ගහනවා මම තව ටිකක් කොට වෙන්න මුත්තට. බලාපන් මම මෙහෙම ඉන්නකොට කොහොමද? කවුරු වගේය? මම මෙහෙම ඉන්නකොට කොහොමද මට හිතෙන්නේ? මට හිතෙන්න දෙකක් දීලා මෙතන බිමට දාලා දාන්න මුත්තට. බලාපන් මම මෙහෙම ඉන්නකොට නේ. අව් කවුරු වගේය? ඔබට ආසයිතේ. ආස හිතේවි මට. අනේ මුත්තේ. කාර්යයට වගේ පදහදා බුදු පාදයේ කියන්න නැතුව. ඇත්තේ ආස හිතේවි මුත්ත දැක්කම ඉතින් මට. නෑ මොකෝ මචං? බල්ලකට ඉන්න බෑ පුතේ හොඳේ. අර මොකෝ මචං? තම්බසේරම හුරුල්ලෝ. බලා මේ නාගේ මුද්දන්ට කොහෙන්ද කුරුල්ලෝ එන්නේ? නාගේ පුතේ නැතුව බෑ. කාටේ එන්නේ? බාත් කුරුල්ලෝ එන්නේ අපි වගේ තරුණ කොල්ලොන්ට. හුරුල්ලෝ? බලා මේ හුරුල්ලෝ නෙමෙයි බෝල්ලෝ. තකද්ද? අපි වගේ කොල්ලොන්ට එන්නේ කුරුල්ල. බලා වගේ කොල්ලොන්ට කුරුල්ලෝ නාගේ පුතේ. නාගේ උඹලට කොහෙන්ද තෙලේ තියෙන්නේ? අපිට දෙන්නේ බටනේ තියෙන්නේ. අලා මේ අපි වගේ කොල්ලොන්ට තියෙන්නේ තෙලේ. එහෙනම් මං අහනවා උඹ පුස්ලිය. අහනවා බලන්න ප්‍රශ්නයක් මගේ. තමයි දන්නවා සල්කඩිය ගැන දැක්කා හිතුවයි. මම දන්නවා පොල් ගෙඩිය ගැන. එහෙනම් ඔය තමුස්ස කියනවා. අව්ව. වේලිච්ච සල්කඩියද කනට ගෙඩියට තෙල් තියෙන්නේ. තෙල් තියෙන්නේ වේලිච්ච පොල් ගෙඩියේ. එහෙනම් උඹ හිතාපන් හොඳයි. වේලෙන්න තමයි කොළඹ තෙල් ඇති. වේලෙන්න මුත්ත මට පේනවා වලකච්ච ගහන හැටි. මකෝ නාගිය අපිට තෙල්ලෙන් නැගුනේ. අලා මේ උඹලට පොල් තෙල්වක් ගන්න නැහැ. අල්ලමුකද ලාඹුදල් දුන්නේ නෑ මට. ලාඹුදල් උඹට පොවල ගිනි තියන්න ඕන. මේ වදින බැරියෝ තමයි තෙලේ ඇති කිව්වා. බුදුආ මේ මුත්තගේ හරි ආඩම්බරකමක් තියන්නේ නැද්ද? එහෙනම් චාන් බල්ලකට ඉන්න බා හොතේ හොඳේ. අර මොකෝ මචං? මෙන්න අන්තරාව කහන. ඇන්ටනාව තියෙන ඕ පැත්තේ. ඇන්ටනාව දෝ පැත්ත තියෙන මේ ස්විච් එක තියෙන ඕ පැත්තේ. මාගෙට තෙල් ලයිට් එක තියෙනවා වගේ. බුදුආ මේ අතවක්ක තියන්න බා ඕ පැත්තට. බල්ලකට ඉන්න බා හොඳේ. මොකෝ මචං? ඇන්ටනාව මොකද්ද වෙන්නේ? දැන් ඉතින් හොඳේ. අව්වා දැන් ඉතින් හොඳයි තප බුදුන් මේ මොකද්ද පෙන්නන ෂෝ එක මුත්තට? ඒක නම් අලංකාරයි බලන්නත් ආසයි හොඳයි. මොකද්ද චිත්‍රපටියේ නම? තපයි බං. මොකද්ද මචං? නම්බර 1 ෂෝ එක. මොකද්ද ෂෝ එක? බලන්න ගියාම ඉතින් හොඳයි. බලන්න ගියාම අපිරියේ මට පිට බලන්න වෙනවා බලන්න. බුදුන් මේ වැඩි හිටියන්ට පමණයි එහෙනම්. නැහැ. එහෙනම් මොකද්ද? ෂෝ එකේ නම. මොකද්ද ෂෝ එකේ නම? දුප්පතාගේ දුක. බලා මේ දුප්පතාගේ දුක.
මොකද්ද? දුප්පතාගේ දුක මෝලෝ. අනේ පරියක් ගලවල්ලා. මොකෝ යන්න නාගේ බූරුවෝ. උඹ දන්නවා සෝයකට වැඩිය උඹ. බලාමේ ෂෝ එකේ නම දුප්පතාගේ දුක. පෙරේතෝ දුකමක පුකමක. බලාමේ එකම ළඟ තියෙන්නේ හැබැයි දෙකම. අන්න කොල්ල තායටත් වෙනවලු. ඒ මොකද්ද ඒ නාට්‍ය? ඒක නම් ෂෝක්නේ. අනේ මොකද්ද මචං? අනේ මටත් තාමයි බලන්න. මොකද්ද මුත්තට එන නාට්‍ය දැන්? ෂෝක්. මොකද්ද ෂෝ එක? හතර දෙනාම බූරුවෝ. හතර දෙනාම සූරයෝ එන්නේ. හොටේ හොඳයි. බූරුවෝ. පද්දේ මම යන්නේ. ඉතින් බලන්න කැමති නෑ වැඩිය. අනේ කොටෝ. උඹ දන්නවා මොකද්ද? මොකද්ද කොටෝ කියන්නේ? යකෝ දිගට වැඩිය හොදා කොට්ට. අම්මේ මට පේන අඟලව්වක් තුසනක් කියලා. බලා මාළමනේ බලා හොදට දිග වුණාට වැඩක් නෑ. අර මොකෝ වර? බලාට යන්න බෑනේ පාරේ. බලාමේ අපිට යන්න පුළුවන් ඕන තැනක. අපිට කොට වුණාම ඕන තැනක හින්ගන්න. මන් දන්නේ උඹ රිංගන රිංගිලි. බලා ගෙදරින් තමතින්න උඹ දිගේ කියලා. ඔව් ඒකනේ ගෙදර ඉන්නේ අර හතර දෙනෙක් විතර පඩි පෙළ වගේ. අනේ නිකන් ඉඳපා. අනේ මේ දෙවුන්දර අජිත් මොකද්ද? මේ දෙවුන්දර අජිත් පාඩු ඉඳපා. අනේ පාඩුවේ හිටපන් මචං. නායි. ඕ මචං. තමසිනාන අපේ ගෙදර. ගෙදර කවුද? අපේ ගෙදර ගන්නන් බා. ගෙදර ඉදල් කබල. නැහකල වල්ලෝ. එහෙනම් අපේ ගෙදර අයිස්. තලා මේ ෆ්‍රිජ් එකේ තියෙන අයිස් කැට ටික වෙන්නේ නැති. දන්නේ නෑ. මන් දන්නේ කොහොමද? උඹ දකලවන්නේ නැතේ. මම හිතලා වක්කන්නේ මම ඒකට බලයකට දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා උඹලා ඒ ගෙදර එක. අපේ ගෙදර යෝදු. මම දන්නවා කොස්ස නාමෝලේ. එහෙනම් මොකද්ද මොකද? අපේ ගෙදර. කවුද? අපේ ගෙදර දැකලවන්නේ. මන් දැකලා තියෙනවා. මොකක්ද? තමුසලා ගෙදර විතරයි මම දැකලා තියන්නේ. අපේ ගෙදර අයිස්. අද්දේ යන්නේ ගෙදර මේ බලු පැටි ඇති කරන සුරතලේට. නහබන් අපේ ගෝනි. බලා මේ නෝනි. වයසට ගියාම කොහෙද නෝනිය කියන්නේ? නාරිය කියන මොකෙන්ද කටේ කටවල? අත්තලා මේ වයසට ගියාම අපි නම් කතා කරන්නේ ආත්තම්මයි කියලා. තරණ කාරණා කියන්නේ මගේ ගරතලෝටි. මගේ රම්මැණික. මගේ කිපාන්දරයන්ගේ. මගේ ලන්තෑරුම. උද්දරස්තම් පළුම. මගේ වට්ටක්ක බෑය. ඇපල් ජොජිය. මගේ ගෙඩි පළු මලුව. වයසට ගියාම කියන්න බෑ කටේ කපෝල. අපි නම් වයසට ගියාම කතා කරන්නේ ආත්තම්මයි කියලා. මම නම් තාමත් කතා කරන්නේ. ඒයි මොකෝ ඒයි. මොකෝ ඒයි. මොකෝ මෝලෝ. මෙහාට හාවනම්. හාව නෙවෙයි ඉබ්බ. මෙහාට හැරෙවන. බලා මේ පොලේ යනවයි. නගින්න පොළේ. පොලේ ගිහිල්ලා මුත්ත මොනවයි ගේන්නේ? අනේ කන්නේ දපන්. අනේ ඵලයන් යන්න මෝලා. නහෝයි. ඒ මුත්තේ. මොකෝ? මුත්ත මේ චූන් කෑල්ලක් එහෙම ගෙනාවයි. මොකද පුතේ? රේඩියෝ එක අරගෙන ආවයි. තපත්තල්. පෙන් එක තියෙනවයි. අන්න පුතේ ඔන්න හද දාලා පෙන්නන්න හොඳ. අන්න හැබැයි টොප් සින්දුවක් දෙන්න ඕන හැබැයි. ඇත්ත. මම ගහන්නම් පෙන් එක මුත්තට. ඔය කඩ කරන්න මම දෙන්න පාර. බුදු හැබැයි පෙන් එක ගැහුවා වගේ නෙමෙයි මේ ෂෝට් වේවිත් දන්නේ නැහැ හොඳේ. එනම් දෙන්නම් හොඳ. ඔන්න පුතේ නම්බර් එකට එකක් ඕන. බරි පරේතිය දරුවේ බදන් අදන් මම දන් කතනට ඉන්නේ. කරදා තුනම ඔක්කොම කරේතිය මම දන් මොකටද දන්නේ. අලගනිය තාරිමල් දෙවනුවයි තාපියල් ඔන්නෙනි කෙල්ල නාමලි. හතරවැනිය තාරුදත් පහුවැනිය තාපියල් අයලතල්ද තබකින් උල්ලු. තම පොතත්තුප්ප හෙදහැකි ගම්ම ගමින් ඔන්නමැනි ගෙනාති මුල්ලු. තලාවේ මූට එන්නේ නැ නිමුල්ලුමයි එන්නේ. අනේ ඉතින් මම නම් හදන්නේ ඉස්සලා ස්පේන් පුතු. බුදුන් මේ ඉන්දියාවට පටවපන් ඔය ඔක්කොම ටික. තවනම් මේ කල්ප කරන්නේ පුතේ. අර මොකෝ මුත්තේ.
නැහැටි මොකෝ මගේ නෙමෙයි. අනුන්ගෙනව එලා පිරට දෙන දේ වෙන වෙනේම. පිලට නෙවෙයි කරුමට හැදෙනේම ඕවා. ආව් ඒ හිතේ ඇත්තේ. ඒ මචං තා ජූම් කැල්ලක් දාන්න ඕන. ආයක කොනේ. නම්බර් එකට එකක් ඕන හැබැයි. එහෙනම් දෙන්නා පාර හොඳයි. ඕ පාර දෙන්න ඕන නම්බර් එකට එකක්. ඔය මගේ ගෙදර බබලවන්න දෙන්න. පලාවේ බුදු සසුන බබලෙන්න දෙන්න මම. නෑ. ආව් ඇත්තේ. ඔව් මචං. නන්දම්මා මත්තලුවට දිගට ආරාතේ හන්තතතම මත්තති බුනේ දුකදාවේ නන්දම්මත හින්දදී මගේ වෙලාවට දෙලාරන් පන්නේ මං උන්තහරත් පලාවේ මුත්තගේ හැටියට වැඩ ටික මේ මොලගේ. මට අහුණා නම් ගිනි තියනවා මම. නහයිටේ පුතේ වෙන්නෝනේ වනේ මුත්ත මක්කයි අරගෙන ආවේ. ඒ මගේ රටේ දෙන්නේ මොන වැගෙන ආවේ? අරගෙන මෙහෙන් තෝගේ මොල කැවුදෙන් ගේන්නේ නැත්තේ. ඉලාද රන්තෙන් දෙතර ගෝනේද අන්න හරි කිව්වා. සිස්සාත් ගෝනේ යන්න හදමුනේද කොහොමද ඒ කිව්වා? එකාගාන තාත් දෙන් දෙන්නා සිත දාමක